අයිබෝවන් එහෙනම් ඔන්න වර්ගජ සමීකරණ වීඩියෝ මාලාවක් අපි එක දිගට අරන් ගිහලා තියෙනවා මේ ඒකේ තවත් එක් ප්‍රශ්නයක්. ඒතර මේක උතුරු පළාතේ 2016 දී වාර විභාගයක් විදිහට දීපු ප්‍රශ්නයක්. ප්‍රශ්නයට යන් ප්‍රශ්න තමයි මෙතන තියෙනවා ABCD කියන සමාන්තර ආශ්‍රයක්. මෙයා සමාන්තර ආශ්‍රයක්. ඒ සමාන්තර ආශ්‍රයේ AB පාදයේ දිග වාඩ දීලා තියෙනවා y එකතු 3යි කියලා. ඊට පස්සේ DE දිග වාඩ දීලා තියෙනවා මේ දිගට වඩා ඒකක 4ක් අඩුයි කියලා. පළවෙනියට අහන ප්‍රශ්නේ තමයි DE දිග y පාවිච්චි කරලා ලියන්න කියලා. එතකොට AB දිගට වඩා ඒකක 4ක් අඩුයිනේ. ඒතර AB දිග මේකට වඩා 4ක් අඩුයි කියන්නේ මේකෙන් 4ක් අඩු කරනවා අපි. අඩු කරාම DE දිග එනවා මේ 4යි මේ 3යි සුළු වුණාම ඍණ 1යි y ඍණ 1යි කියලා. ඒකක කියලා දාන්න ඕන. දෙක y අනුසාරයෙන් ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ වරක් ලම්බක උසෙන්. මේ වෙලාවේ ආධාරකයේ විදිහට ගන්න තියෙන AB දුර ඒක y ධන 3යි. ලම්බක උස විදිහට ගන්න තියෙන DE දුර ඒක y ඍණ 1යි. මේ දෙක ගුණ කිරීමක් විදිහට දාලා තිබ්බනම් ප්‍රමාණවත්. එතකොට ඒකක දාන්න වර්ග ඒකක කියලා. තුන්වෙනි ප්‍රශ්නේ ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය වර්ග ඒකක 23ක් නම් මෙයා 23යි නම් මෙන්න මෙතන සමීකරණයක් දීලා තියෙනවා. අන්න ඒ සමීකරණය තමයි y වර්ගයේ ධන 2y ඍණ 26 සමානයි බිඳුව. මේක එනවා කියලා ඔප්පු කරන්න. ඒතර සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය හොයන විදිහ අපි ලියුවා. අපි වර්ගඵලය ලියුව ප්‍රකාශනයක් විදිහට මෙන්න මේක. මම ඒක නැවත ලියන්නම්. y ධන 3යි y ඍණ 1යි මේකට උත්තරේ දීලා තියෙනවා 23යි. ඒ හින්දා සමාන කරනවා 23ට. දැන් අපි මේක ප්‍රසාරණය කරමු. ප්‍රසාරණය කරාදී y වරක් y වර්ගය y එකෙන් ගුණ කරා ඍණ 1y 3y වලින් ගුණ වුණා 3y 3 එකෙන් ගුණ වුණා ඍණ 3යි මේ වැටේ 23යි. 23 දැන් අපි මෙහෙට ගේමු. 23 මෙහෙට ගෙනාම y වර්ගය මේ දෙන්න සුළු වුණාම 3y වලින් y ගියාම 3y වලින් 1y එකක් අඩු වුණාම එනවා දාන 2y ඍණ 3 මේ 23ක් මෙහෙට ආවම ඒක ඍණ 23ක් වෙනවා. මේ පැත්තේ බිඳුවයි ඉතුරු වෙන්නේ. මේ දෙන්නම ඍණ හින්දා දැන් අපිට එකතු කරන්න පුළුවන් මේ දෙන්නව y වර්ගයේ ධන 2y ඍණ 26 සමානයි බිඳුවයි. ඔන්න ඒකත් අපි වෙනවා කියලා ඔප්පු කරා. ඊට පස්සේ කියනවා වර්ග පූර්ණේ එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් පාවිච්චි කළා. වෙනත් ක්‍රමයකට තියෙන සූත්‍රය වර්ගමූල 3ට උත්තර 1.7යි නම් AB දිග හොයන්න කියලා කියනවා. එතන මම හතරවෙනි ප්‍රශ්නේ මෙතනින් හදන්න පටන් ගන්නවා. මේවයි වෙන්නේ. මෙයාව ගත්තා මෙතෙන්ට ආපහු. y වර්ගයේ ධන 2y ඍණ 26 සමානයි බිඳුවයි. දැන් අර මම මේක වර්ග පූර්ණයෙන් තමයි විසඳන්න තීරණය කරන්නේ. මොකද මේ වර්ග පදයේ සංගුණකේ එකක් තියෙන වෙලාවට සූත්‍රය පාවිච්චි කරනවට වඩා පහසුයි වර්ග පූර්ණයෙන් විසඳගෙන යන්නේක. මෙතන සංගුණකේ එකකට වඩා වැඩි වෙලාවකදී සූත්‍රය පාවිච්චි කරලා හදන එක වඩා පහසුයි. මේ වෙලාවේ මම වර්ග පූර්ණයෙන් යනවා. අඩු වෙලා තියෙන 26 එහා පැත්තට ගෙනියනවා. ඒතර ඒක ධන වෙනවා. y වර්ගයේ ධන 2y සමානයි 26. දැන් මෙන්න මෙයාව පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. මම ඊට කලින් ප්‍රශ්න වලත් මේක කියලා දීලා තියෙනවා. නේද? අදත් කියන්නම් පූර්ණ වර්ගයක් විදිහට ලියනවා කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න y ධන 4 තියෙනවා. මෙයාගේ පූර්ණ වර්ගය මම ලියනවා මෙන්න මෙහෙම. මේ තියෙන පූර්ණ වර්ගයක් විදිහට ලියලා. මෙහෙම ලියන්න මේකට මදි ගාන තමයි අහන්නේ. ඒක හදාගන්නේ මෙහෙමයි. මම මෙයා ප්‍රසාරණය කරලා පෙන්නනවා. y වල වර්ගය මෙතෙන්ට එනවා y වර්ගය කියලා. ඊට පස්සේ මැදට එන ගාන එන්නේ මේ දෙන්න ගුණ කරලා ඒක දෙකෙන් ගුණ කරලා. මේ දෙන්න ගුණ වුණාම 4y ඒක දෙකෙන් ගුණ වුණාම 8y. ඊට පස්සේ මෙතනේ වර්ග 4 වර්ගය තමයි මෙතෙන්ට දාන්නේ. දැන් මේ වෙලාවේදී වාට කරලා තියෙන්නේ මෙයාව දීලා නැහැ. මෙන්න මෙයාව දීලත් නැහැ. මෙතෙන්ට එන්න ඕන ගාන කීයද මේ විදිහට ලියනවා නම් මෙතෙන්ට වැඩිපුර එන්න ඕන ගාන කීයද? අන්න ඒක හොයාගන්න මෙහෙමයි. මෙතන මැද ගාන මම ගත්තේ මේ දෙන්න ගුණ කරලා ඒක දෙකෙන් ගුණ කරලානේ. මුලින්ම මේකෙන් බෙදලා දානවා. y වලින් බෙදුනහම මේ y ට y කැපිලා එයා අයින් වෙනවා. ඒතර 8 විතරයි ඉතුරු වෙන්නේ. මේ සංගුණකේ භාගි තමයි මෙතෙන්ට එන්නේ. මොකද මේක දෙකෙන් ගුණ වෙලා තමයි මේ 8 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේකේ භාගි කියන්නේ 8න් භාගේ 4යි මෙතෙන්ට එන්නේ. 4 වර්ගය තමයි මෙතෙන්ට එන්නේ. එහෙනම් මේකෙත් ඒ වැඩිම අපිට කරන්න තියෙන්නේ. මෙතන තියෙන දෙකේ භාගේ 1යි. එහෙනම් එකේ වර්ගය මේ පැත්තට එකතු කරන්න. එතකොට මෙයාව පූර්ණ වර්ගයක් විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. මේ පැත්තට යම් දෙයක් සමාන ලකුණ කරාද සමීකරණයක සමාන ලකුණ මේ පැත්තට යම් දෙයක් කරාද සමාන ලකුණ එහා පැත්තටත් ඒකම කරන්න ඕන. එකේ වර්ගය කියලා කියන්නේ
එක් වරක් 1 1යි. දැන් මේ දෙක එකතු කරනවා 27යි. මෙයාව පූර්ණ වර්ගයක් විදිහට මෙන්න මේ විදිහට ලියනවා. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ y වර්ගයේ වර්ගමූලය y. මෙතන ධන 1. මේ දෙන්න පාවිච්චි කරලා තමයි මෙයා ලියලා තියෙන්නේ. ඕන වර්ගය දැම්මා. දැන් වර්ගය අයින් කරගන්න අරමුණු කරගෙන මම වර්ගමූලය දානවා. ඒ පැත්තට වර්ගමූලය දැම්මා නම් මේ පැත්තට වර්ගමූලය දාන්න ඕන. මෙතන y ධන 1ට උත්තරේ දැන් එනවා. එහා පැත්තේ ධන හෝ ඍණ 27 කියන එකට වර්ගමූලයක් නැහැ. නමුත් 27 ඇතුලේ තියෙනවා වර්ගමූලය තියෙන ගාන. 27 ඇතුලේ තියෙනවා 27 ඇතුලේ තියෙනවා 27 කියන එක කඩන්න පුළුවන් මට 9 වරක් 3 කියලා 9 වර්ගමූලයක් තියෙනවා 3යි අන්න ඒ තුන එළියට ගන්නවා මම එළියට අරගෙන ඉතුරු වර්ගමූල 3 ඇතුලේ ඉනවා දැන් මේකෙදි මේ y කියලා කියන්නේ AB පාදයේ දිගක් නිරූපණය කරන්න ගත්ත ගානක්. ඒතර දිගක් නිරූපණය කරන්න ගත්ත උත්තරයකට ඍණ පිළිතුරු එන්න බෑ. එහෙනම් මම මෙතන ලියනවා දිගක් ඍණ වෙන්න බෑ. විය නොහැක. ඒකින්ද මම මෙතනින් එහාට මේක අර ධන හෝ ඍණ කතාව ඇතුලෙන් ධන සලකා කියන උත්තරේ විතරක් අරගෙන ගාන හදාගෙන යනවා. මම මේ ටික මැකුවා. මොකද ඒ ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කලින් වීඩියෝ එකේ පස්සට ගිහිල්ලා. එහෙනම් වර්ගමූල 3ට උත්තරේ මෙතන දීලා තිබ්බා 1.7 ගන්න කියලා. වර්ගමූල 3 තියෙන තැනට 1.7 දාන ගමන් මම y ට උත්තරේ ලියනවා y සමානයි එකතු වෙලා තිබ්බ මේ එක එහා පැත්තට ගෙනියනවා ඒ ගමන් තුන් වරක් වර්ගමූල 3ට උත්තරේ දානවා 1.7යි අර එකතු එක මෙහෙට ගෙනාවා ඒක අඩු එකක් වෙනවා. ඒකට මුලින් ගුණ කරලා ඉන්න ඕන 3 වරක් 7 21න් 1 දෙකක් ඉතුරු 3 වරක් 1 3යි මේ දෙකයි 5යි මේකේ දශම ස්ථානයකට හරියන්න මේකේ දශම ස්ථාන එකක් තිබ්බා. දැන් මේක අඩු වුණාම y ට උත්තරේ එනවා 4.1 කියලා. නමුත් ප්‍රශ්නේ අහලා තියෙන්නේ y ට උත්තරේ නෙමෙයි a b දිග ලියන්න කියලා. a b දිග y එකතු 3යි. y ට අදාළ ගාන හොයාගත්ත 4.1යි. එහෙනම් ඒකට 3ක් එකතු කරලා ලියන්න තියෙන්නේ 7.1යි. අනිවාර්යෙන් ඒකක දාන්න. සෙන්ටිමීටර දීලා තිබ්බොත් සෙන්ටිමීටර, මීටර දීලා තිබ්බොත් මීටර. එහෙනම් ඒකකයක් දීලා නැත්නම් ඒකක කියලා දාන්න ඕන ප්‍රශ්නේ අන්තිම පිළිතුරට. එහෙනම් ওই විදිහටයි ප්‍රශ්නේ විසඳුනේ. ඒතර නැවත ලබන සතියේ ඔය වගේ කාරක් අරගෙන අපි එන්නම්. ඒතෙක් ඔයාලට තව මොන හරි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න පල්ලෙන් දාන්න පුළුවන්. වෙන ඔයාලට ප්‍රශ්න මොනවද තියෙනවා නම් ඒවත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. නැවත ලබන සතියේ හම්බෙමු. අයිබෝ. දෙවියන්